අයියෝ ඒක දැම්මේ නැත්තේ. මේ අවුරුද්දේ ආපු ලස්සනම සින්දුවේ ලස්සනම කෑල්ල හැදුන විදිය හදපු කෙනත් එක්ක බලන්න මම ආවා එයාගේ ස්ටුඩියෝ එකට. මේක තමයි මම සින්දුවේ ආපු ලස්සනම කෝරස් එක. කොහොමද ඒකේ වොයිස් එක නැතුව අහද්දි මාරම ලස්සනයි වට්ටංගා. දැන් අපි බලමු ධ්‍යාන්ගේ වොයිස් එකත් එක්ක චතුන්ගේ කම්පෝසින් කොහොමද සෙට් වෙන්නේ කියලා. මාරම හොඳ මාතල් නෙමවද්ද කියලා. සින්දුවේ වල අහපු නැති කෑල්ලක් තියෙනවා. කලින් දාලා පස්සේ දාපු නැති. ඒකත් අහලා බලමු. දෙන්නත් උඩ. ආගේ පරිදි මේ नहीं लाती बनावे आए कवदावत नोडावीना इन वालम यलि कवदावत नेहंगा. අයියෝ කොහෙද දැම්මේ නැත්තේ? ඔයාලා කමෙන්ට් කරන්න මේක දැම්ම නම් හොඳයිද නැත්නම් මේ තියෙන විදිය හොඳයිද කියලා.